ඔයාලා සුපිරිසන්නායක නැත්තම් සුපර් කන්ඩක්ටර්ස් අහලා තිබුණාට දැකලා ඇති වීඩියෝස් වල මමත් හිතුවා මේ අද සුපර් කන්ඩක්ටර් එකක් තියෙනවා මෙතන. මෙතන අපිට තර්මෝමීටර් එකක් තියෙනවා ටෙම්පරේචර් එක සෙල්සියස් වලින් පෙන්නනවා. සුපර් කන්ඩක්ටර් එකක් සුපර් කන්ඩක්ටිං ස්ටේට් එකේදී කියන්නේ සුපිරිසන්නායකයක් විදිහට වැඩ කරන වෙලාවට කොහොමද වැඩ කරන්නේ කියලා පෙන්වන්න අපිට මේක සුපර් කන්ඩක්ටිං ටෙම්පරේචර් එකට ගේන්න මේ වගේ ටෙම්පරේචර් එකකදී අපි මැග්නට් එකක් මෙහෙම අරගෙන දැම්මොත් එහෙම මේ සුපිරිසන්නායකයට නැත්නම් සුපර් කන්ඩක්ටර් එක උඩට ඒක මේ පාවෙන්නේ නැහැ. නැත්නම් අපිට පේන. එතකොට මේ වගේ වෙලාවට මෙහෙම වෙන්නේ නැති වුණාට අපි මේකේ උෂ්ණත්වය අඩු කරොත් ඒ කියන්නේ මේක අඩු උෂ්ණත්වයකට ගෙනිච්චොත් අපිට පුළුවන් මේකේ සුපර් කන්ඩක්ටිං ස්ටේට් එකට ගන්න. එහෙම කරන්න අපි කරන්නේ ලික්විඩ් නයිට්‍රජන් නැත්නම් දියර නයිට්‍රජන් ටිකක් දාලා මේක කූල් කරගෙන බලමු. ඍණ උෂ්ණත්වයකට අපි හිතමු ඍණ සෙල්සියස් 150ට 60ට වගේ අරගත්තොත් මේක ඒ වගේ වෙලාවට සුපිරිසන්නායකයක් විදිහට සුපර් කන්ඩක්ටර් එකක් විදිහට වැඩ කරන එකකින් ප්‍රතිරෝධය බිඳුවක් වෙනවා. ඒ වගේ වෙලාවට අපි මේ වගේ කාන්දමක් මැග්නට් එකක් අරගෙන මේක උඩින් තිබ්බොත් ඒක පාවෙන්න ගන්නවා. අපි මේකට ලික්විඩ් නයිට්‍රජන් ටිකක් දාලා කූල් කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙතන දැන් අපේ උෂ්ණත්වය කාමර උෂ්ණත්වය තියෙන සෙල්සියස් 21.8යි. අපි දැක්ක ඒ වෙලාවට කාන්දම තිබ්බට පාවෙන්නේ නැහැ. අපි දැන් ලික්විඩ් නයිට්‍රජන් දාලා බලමු. අපි දැන් දියර නයිට්‍රජන් ඒ කියන්නේ දියර විදිහට තියෙන නයිට්‍රජන් ටිකක් දාගත්තා මේ කන්ඩක්ටර් එක කූල් වෙන්න. දැන් ඔයාලට පේනවා මේකේ උෂ්ණත්වය සෙල්සියස් -57යි අඩු වෙගෙන යනවා. මේ තියෙන්නේ මේ නයිට්‍රජන් දියරේ වායුව වෙන අවස්ථාව. ඒක බොයිල් වෙලා නැත්නම් අටලා ලික්විඩ් ස්ටේට් එකකින් ගෑස් ස්ටේට් එකට යනවා. බලමු. දැන් මේක තියෙන්නේ ඍණ සෙල්සියස් 119 120. අපි ඕක යන්න ආරින් 160ට විතර. මෙතන මේ තියෙන්නේ අපේ සුපර් කන්ඩක්ටර් එක දැන් සෙල්සියස් ඍණ 163 තියෙන්නේ. අපි 170 වගේ වෙනකන් ඔක කූල් වෙන්න ඇරලා ඊට පස්සේ අරගෙන මැග්නට් එක නැත්තම් කාන්දම උඩින් තියලා බලමු. ලෙවිටේට් වෙනවද? ඒ කියන්නේ ඒක උඩ පාවෙනවද කියලා. තාම ටෙම්පරේචර් එක අඩු වෙනවා. මේ ගානේදී අපි අරගෙන බලමු. දැන් සුපර් කන්ඩක්ටර් එක තියෙන්නේ ඍණ 168 සෙල්සියස්. අපි මේක එළියට අරගෙන අපේ මැග්නට් එක අරගෙන මේක උඩින් තිබ්බොත් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඔයාලට පේනවා කාන්දම මේක උඩ පාවෙනවා. මේක ලෙවිටේට් වෙනවා. හැබැයි මේ පාවෙන්නේ ඍණ දැන් 153යි උෂ්ණත්වය. එක උෂ්ණත්වයක් එනවා. ඒ කියන්නේ මේ දැන් තියෙන සුපර් කන්ඩක්ටිං ස්ටේට් එක නැති වෙච්ච ගම ඒක අර දැන් ඔයාලා දැක්කා වගේ පාවෙලා යම් උෂ්ණත්වයකදී මේක ආයි පාවෙන එක නවතිනවා. ඒ කියන්නේ අපිට පාවෙන උෂ්ණත්වය
ඔක පාවෙන එක නවතින උෂ්ණත්වයෙන් පල්ලෙහා උෂ්ණත්වයකදී විතරයි මේක සුපර් කන්ඩක්ටර් එකක් විදිහට වැඩ කරන්නේ. අනිත් වෙලාවට මේකේ ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට සුපිරිසන්නායකවල තියෙන වාසිය තමයි ප්‍රතිරෝධී බිඳුවක් වෙන අවස්ථාව මේ උෂ්ණත්වයෙන් පල්ලෙහා. ඒක දැනට දැන් මෙතන තියෙන එක එහෙම ඍණ අපි හිතමු 150 විතරනේ පල්ලෙහාට වැටුනේ. එතකොට එතනින් ඉහළ උෂ්ණත්වයකදී සුපිරිසන්නායකයක් විදිහට සුපර් කන්ඩක්ටර් එකක් විදිහට වැඩ කරන්නේ නැහැ. එතකොට අපිට කාමර උෂ්ණත්වයේ සුපිරිසන්නායකයක් තියෙනවා නම් මේ වගේ කූල් කරන්න ඕනේ නැහැ. එතකොට අපිට මේ සාමාන්‍ය එදිනෙදා හම්බෙන පරිසර උෂ්ණත්වයේදී සුපර් කන්ඩක්ටිං ස්ටේට් එකට ගන්න පුළුවන්. දැනට පුළුවන් තරම් අඩු උෂ්ණත්වවලදී තිබුණාට තාම කාමර උෂ්ණත්වයේදී අපිට සුපර් කන්ඩක්ටිං මැටීරියල් එකක් නැති වුණාට ඔයාලට දැනට තියෙන එකක් මේ විදිහට කූල් කරලා බලන්න පුළුවන්. දැන් මේ තියෙන ඍණ 152. මේක යට මුකුත් නැහැ. හරි. අර මේක ඔයාලටත් පෙන්වන්න තමයි ඕනේ උනේ. ඉතින් ඔය වගේ ඉන්ටරෙස්ටිං දෙයක් එක්කත් මම ආයි වීඩියෝ එකක් දාන්න පුළුවන් වෙලාවට.